සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න මම අද අලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න ආවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමු මම අද ඔයාලත් එක්ක එකතු වෙලා ෂෙයා කරගන්න යන මොනවද කියලා. මම අද හදන්න යන්නේ මාළු වනිස් එකක්. ඉතින් බලමු මගේ ක්‍රමයට මම මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. අද මම මාළු වනිස් එකට ගන්නේ කැරට්ටුයි අලයි මාළුයි. ඉතින්ලා මම කැරට් ටිකයි අල ටිකයි මේ විදිහට තම්බ ගන්නවා. ඒ ටික තම්බෙනකන් අපි පිටි ටික අනා ගමු. මම මෙතන පාපිටි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඒකට විස්තරයක් එකතු කරගන්නවා. තේ හැඳි එක හමාරක් එකතු කරගන්නවා. සීනි තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. මාගරින් පොඩි ප්‍රමාණයකුත් එකතු කරගන්නවා. මම ඊස්ට් එක මේ විදිහට එකවරම එකතු කරේ. මේක අලුත්ම මට්ටමේ තියෙන ඊස්ට් එකක්. ඒ නිසා මේක හොඳින්ම වෙනවා. මම පීසා හදන වීඩියෝ එකේදී ඊස්ට් එකක් ඇක්ටිව් කරගන්න විදිහ ඔයාලට කියලා දුන්නා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මගේ පීසා වීඩියෝ එකත් බලන්න. අපි මේ ඩෝ එක හදාගන්නේ මද රස්නේ උණුවටදී. අතේ නොයැලෙන පදමට අපි මේ පිටි ඩෝ එක හදාගන්න ඕනේ. අපි හොඳට නීට් කරගන්න ඕනේ මේ ඩෝ එක. වනිස් එක සොෆ්ට් වෙන්නේ අපි මේ නීට් කරගන්න තරමටම තමයි. මේ විදිහට අතින් හොඳින් ඇද හොඳට නීට් කරගන්න. අපි පොල් තෙල් ටිකක් උඩින් තවරලා මේක පිපෙන්න වහලා තියෙනවා. පොල් තෙල් ටිකක් මේ විදිහට අපි උඩින් දාන්නේ නැත්නම් මේ ඩෝ එක වියලි ගතියට තමයි එන්නේ. දැන් අපි මේක වහලා තියමු. ඊට පස්සේ මම තැටියක පොල් තෙල් ටිකක් ආලේප කරගන්නවා. අපේ ඩෝ එක පැය දෙකකට පස්සේ හොඳටම පිපිලායි තිබුණේ. ඊට පස්සේ මම මේ ඩෝ එකෙන් මෙන්න මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයෙන් බෝල කඩා ගන්නවා. හොඳටම හීට් එක තියෙන නිසා ඉක්මනටම පිටි ඩෝ එක පිපුණා යාළුවනේ. අපි විනාඩි 10ක් මේ බෝල ටික පිපෙන්න වහලා තියාගමු. ඊට පස්සේ මේක ඩබල් සයිස් වෙනකම් පිපෙනවා. දැන් අපේ අල ටික කැරට් ටිකයි තැඹිලා ඉවරයි. අපි ඒ ටික සුද්ධ කරලා පිළිවෙල කරගමු. තියෙන තලපත් මාළු මම මේ ටික සෝදගෙන එන්න යාළුවනේ. අපි මේ ටික සෝදලා ඉවරයි. දැන් අපි ලුණු පොඩි ටිකකුයි කහකුඩු ටිකකුයි එකතු කරලා මේ ටික හොඳින් තම්බ ගමු. ඇත්තටම මාළු වනිස් වල මාළු තියනවාද? කවදාවත් නෑ නේද? ඉතින් අපිට ගෙදර හදන මාළු වනිස් එකට මාළු දාලා හදාගන්න පුළුවන්.
මාළු ටික තැම්බිලා ඇති. දැන් අපි ඒ ටික ලිපෙන් අයින් කරගෙන ඒ ටික හොඳින් පොඩි වෙනකන් මෙන්න මේ විදිහට කලවම් කරගමු. ඊට පස්සේ අපි පීලෝනු අමමිරිස් කපාගෙන තියෙනවා. ඊට පස්සේ මේ කැරට් ටිකයි අල ටිකයි හොඳින් පොඩි කරගන්න ඕනේ. දැන් අපි මේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. තෙල් ටිකක් මේ විදිහට එකතු කරලා ඉස්සෙල්ලාම අපි මාළු ටික එකතු කරගමු. ඊළඟට කැරටුයි අලයි පීලෝනුයි අමු මිරිසුයි ඒ දේවල් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. එකතු කරන්නේ කහකොඩු ටිකකුයි සම්මිරිස් කොඩු ටිකකුයි දුහි කොඩු ටිකකුයි විතරයි. මෙන්න මේ විදිහට මේ පිරෝම හැදුවාම හරිම රසයි. ඊට පස්සේ මම බනිස් ටික බේක් කරන තැටිය මෙන්න මේ විදිහට ලෑස්ති කරගන්නවා. මාර්ජරින් ටිකක් දාලා මේ විදිහට සවුකොලයක් දාලා ඒක ලෑස්ති කරගන්නවා. මේ විනාඩි 10කට පස්සේ අපි අයින් කරගත්ත බෝල ටික ඩබල් සයිස් වෙනකම් පිපිලා තියෙන්නේ. දැන් අපි පාන් පිටි ටිකක් තවරලා බනිස් ටික හදාගන්න යනවා. ඒ විදිහට පාන් පිටි තවරන්නේ නැත්නම් බනිස් එකේ ඒ ඩෝ එකේ බෝල ඇලෙන නිසා. මෙන්න මේ විදිහට රොටියක් ආකාරයෙන් අපි හදා ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට මැදට පිරවම තියමු. මෙන්න මේ විදිහට තමයි ෆිෂ් බන් එක නවා ගන්න. දෙපැත්තෙන් මෙන්න මේ හැඩයට නමලා යටින් උස්සලා තියනවා. ඊට පස්සේ අපේ ඇඟිලි වලින් මෙන්න මේ ආකාරයට තද කරලා හදා ගන්නවා. පරිස්සමින් අනප්පත්තත් හරවලා ටිකක් ෂේප් කරගමු මේ විදිහටම. පස්සේ අපි ට්‍රේ එකකින් තියා ගන්නවා. අපි බෝලේ ගන්නකොට බෝලේ යට පැත්ත තමයි උඩට ගන්න. හදලා ඉවරයි. දැන් අපි උත්තරයක් හදාගෙන ඒක ටිකක් හොඳින් කලවම් කරගමු. අපි දැන් කරන්න හදන්නේ බනිස් වල උඩට මේ බිත්තර සාරු තවරන්න. මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් බිත්තර සාරු අරගෙන බනිස් උඩ මේ විදිහට තවර ගන්න. ඒ විදිහට කරාම අපේ ෆිෂ් බන් එකට ෂයින් එකක් එනවා. ඒ වගේම බනිස් එක බේක් වෙද්දී වියලි ගතියට බේක් වෙන්නේ නැහැ. එළියට ගන්නකොට ෂයින් එක ඒ විදිහටම තියෙනවා.
විනාඩි 10ක් තිබ්බා පිපෙන්න. මේ විනාඩි 10කට පස්සේ තමයි මම oven එකට දාගන්නේ. සෙල්සියස් අංශක 170ට තමයි මම මේ බන් ටික බේක් කරගත්තේ මේ විනාඩි 45කට පස්සේ. ලස්සනට තියනවා නේද යාළුවනේ? මේ වෙලාවේදී හරිම සුවඳයි. බේකරි සුවඳක් තමයි ගෙදරින් එන්නේ. දැන් අපි මේ බනිසල මතු පිට මෙන්න මේ විදිහට මාජරින් ටිකක් තවර ගන්නවා. එතකොට අපිට බන් එක තව ටිකක් සොෆ්ට් කරගන්න පුළුවන්. මේ තියන්නේ අපි ගෙදරම රසට පිරිසිදුව හදාගත්ත මාළු දාපු මාළු බනිස්. ඔයාලත් හදන්නකෝ. හදලා රස කොහොමද කියලා මට අනිවාර්යයෙන්ම කියන්න. මේ වගේ දෙයක් ගෙදරම හදාගෙන රස බලන්න තියනවා නම් කොච්චර හොඳද? මේ විනාඩි 20කට පස්සේ අපි බලමු මේ බනිස් එක කඩලා අපිටම සොෆ්ට් බලන්න යාළුවනේ. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. අපි ආයෙ දවසක අලුත් රසමතකයකින් හම්බ වෙමු යාළුවනේ. මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. Thanks for watching.